ලංකාවේ සිව් දිබ්බාගේ ඉන්න කොඳු ඇද වෙච්චා කොඳු බිදිච්චා කැඩිච්චා තෙරපිච්චා සයිටිකා රෝගේ ඉතින් මේ ඇද වෙච්ච පැතිකුලේ මේ කියන සියලු රෝගීන්ට දෙන්න තියෙන පණිවිඩ ඔපරේෂන් කරන්නේ. අනුරාධපුර සිරිසුව අරණ කියලා කියන්නේ රෝගීන් දාස් ගානකට නැවත ජීවය දෙන මේ වැව්බැඳි රජරට හෙළ වෙදකමට අධිෂ්ඨාන බලයෙන් ජීවය දෙන මේ විශ්මිත වෙදකම මම කරන්නේ උතුම් අරමුණක් ඇතුව මම හිතන්නේ මෙතන ආවේ පහුගිය මාසේ පළවෙනිදා මේක කලින් මට සෑහෙන කාලයක් හොඳම තිබුණා. ගිය මාසෙ මෙහෙට එන්න කලින් මාසෙ මම හිතන්නේ මම බොහොම අමාරුවෙන් තමයි නැගිට්ටේ. අහම්බෙන් අපි අපේ හැමදන්ගේ ඇඩ්‍රස් එක ගන්න තමයි මෙතන ආවේ අන්දාපුර එමින් ගමන්. බොහොම පුංචි දෙයක් තමයි මට කොන්දර කරේ ප්‍රතිකර්මයක් වශයෙන්. ඒ ප්‍රතිකර්මයෙන් පස්සේ මගේ කොන්ද මේ වෙනකොට මම අපේ මමයි ආපු අනිත් මල්ලේ මම කතා කරලා කිව්වේ තිබුණට වඩා 80ක් ඒ දවස් දෙක තුන ඇතුළත හොඳ වුණායි කියන එක. දැන්වත් මම දාලා අපි හඳුනනට ඒ ගැන පුංචි මතක් කිරීමක් සහ ඉතිරියක් කරලන්නයි ආවේ. ඇත්තටම අපි මේ පාරම්පරික දේශීය හෙළ පට්ටෝරු වෙදකමේ හාස්කම. මේක දන්නේ නැති කෙනෙක් කරොත් මම හැම වෙලෙම කියන්නේ රෝගියා මැරෙන්න පුළුවන්. මේ හැම එකකම බෙහෙත් කලඳයි නුවණින් දෙකලඳක් දෙන්න ඕනේ. අත්දැකීම තියෙන්න ඕනේ, පළපුරුද්ද තියෙන්න ඕනේ, කලපුරුද්ද තියෙන්න ඕනේ. අපි රෝගියාව පරීක්ෂා කරලා රෝගියාගේ නාඩි පරීක්ෂාව කරලා, දේහ ලක්ෂණ පරීක්ෂා කරලා, ස්පර්ශ පරීක්ෂා ආදී මේ ත්‍රිවිධ පරීක්ෂාවන් සිද්ධ කරලා අපි අඳුන ගන්නවා රෝගියාට තියෙන රෝගී තත්ත්වය. ඒ අනුව මේ රෝගියා අපි විනාඩි 5කින් මේ වෙනස ඇති කරලා සොය කරලා හාස්කම ප්‍රාතිහාරයේ විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයනි වහන්සේ අපිට දෙන ශක්තිය, ඒ අපේ දෑතට දෙන බලය බෝධුත්තමෙන් අපි නිවැරදිව මේ දෙපා දෙක හසුරුවලා තිබෙන කොඳු ඇටවල ඇද කුද නිවැරදි කරවන්නේ බොහෝම අවබෝධයෙන් පරිස්සමෙන්. කොන්දේ ඩිස් එකක් එහා මෙහා වුණාම ස්නායු රැහැන ගින් තද වෙලා ටච් වුණාන් පස්සේ ආයෙ නැගිටිනවා නමනවා දිගාරිනවා කියන්නේ බොරු. ඉතින් කොර වෙලා සුදු වෙලා තමයි එන්නේ. ඒ වේදනාව විඳපු රෝගියාමයි දන්නේ. ඒක නිකන් කෙනෙකුට කොන්ද අමාරුවක් මේ වාත අමාරුවක් වෙලා තෙල් ටිකක් බාම් ටිකක් ගන්නවා වගේ නෙවෙයි. මේ වේදනාව විඳින රෝගියා හිටගෙන ඉන්න බෑ. වැඩ කරන්න බෑ. ඔෆිස් එකේ ඉඳගෙන ඉන්න බෑ. ඒකට වාහනේ යන්න බෑ. ඒ පීඩාව වේදනාව දන්නේ රෝගියා. මම ගන්න රෝගිය විතරයි. බුලත් තක්වත් අපි රෝගියෙක්ගෙන් ගන්නෑ. අපේ බෙහෙත් තෙල් වලට විතරයි රෝගියට වියදමක් යන්නේ. නැවත අපි ඒක නිෂ්පාදනය කරන්න විතරයි ගන්න. මම කියන්නේ ඒ නිසා හොඳයි දනිස්සයි කියලා කියන්නේ අපිට කිලින් මේ පොළොව හිට ගන්න ඕන ශක්තිමත්ම දෙපා දෙකයි කොන්දයි හොඳ කරන වැඩේ. ඉතින් මම ආරාධනා කරන්නේ සිව් දිගින් එන රෝගීන් වෛද්‍යවරු වෙනවා, ආයුර්වේද වෛද්‍යවරු වෙනවා, පාරම්පරික වේද මහත්තුරු වෙනවා. මේ රට පුරා ලෝකෙ පුරා එන සියලු රෝගීන්ට කෙර ඔපරේෂන් නොකර ඔබ රෝහලේ ඔපරේෂන් එකට දින තීන්දුව වෙලා ඉන්නවනම් සමහර අය රෝහලෙන් පැනලා එනවා. ඔපරේෂන් එක කරොත් ඉතින් පල්ලෙය පරණ නැති කියන බයට. ඒ අවදානම 90ක් තියෙනවා. බටහිර වෙදකම කියන්නේත් මහා හාස්කම් කරන හොඳ දක්ෂ වෛද්‍ය ක්‍රමයක්. ඒක මම විවේචනය කරනවා නෙවෙයි. නමුත් කොන්දට නම් අත තියන්න එපා. සියුම් ස්නායුවක් නැත්නම් ආරයක් කැපුණොත් පසු අතුරු ආබාධ එන්නේ. අපේ වෙදකමේ අතුරු ආබාධ. අපි හැමෝටම ඊට කලින් මම හිතන්නේ මාස කිහිපයක් බෙහෙත් කරා සිංහල බෙහෙත් පිටට බැඳලා මම හිතන්නේ මුට්ටයක් බැඳලා රත් කරලත් කරා නේද නෙමෙයි. කපින් වෙදකම මේ මොනවා කරා මාස දෙකක් තුනක් කරා ඒක. හදන්න නැතුව බෙහෙත් කරලා වැඩක් නැහැ. ඒක දක්ෂ වෙන්න ඕනේ වෛද්‍යවරයා රෝගියා අඳුරගෙන බෙහෙත් කලඳයි නුවණින් දෙකලඳක් තියෙන්න ඕනේ කියන්නේ ඒකයි මම. මම ඔබව අඳුර ගන්නවා අඳුරලා අදාළ තැනට අවශ්‍ය ප්‍රතිකාරය කරනවා. ඒ උත්තේජනයේ නිවැරදිව සකස් කරන එක අදාළ තැන දැනගෙන කරන්න ඕනේ. දැනගෙන වෙදකම් කරොත් හොඳයි නොදැනගෙන කරොත් ඉවරයි.